ගීත ගායනා කරමු. කල්යනේ ගංගාරාජිනී ලංකාවේ දිනේ කල්යනේ ගංගා. අපේ තව ගීත පුරුදුනාද ඔයා? තව එකක් කියන්න බලන්න. ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ රන් රුවන් ගෙනල්ලා මාළඟින් තියාලා නොඉල්ලනු ආදරේ නොඉල්ලනු ආදරේ. මෙහෙමයි පුතේ. දැන් ගීත හොඳට අහලා ඒක ගායනා කරගෙන ඕනේ ගායනා කරන්න නේද? දැන් එහෙට මෙහෙට යනවා දැන් එකකට අපි පටන් ශ්‍රුතියක් තියෙනනේ පිච්. එතකොට පිච් එකේ ඉන්න ඕනේ සම්පූර්ණ විදිහට වෙනකන් නේද? ඒක පොඩි වෙලා ඊළඟ සැරේ සහභාගී එහෙම කරමු. බය නෑ නේද? බයක් තියෙන්නේ. මේ බයක් නෑ නියම කොල්ලෙක් නේ. ඔව් hina වෙලා ඉන්නේ මේ. කියන්න බෑ ලස්සනට කියයි සින්දු. ලස්සනට කියන්න බලන්න. ඉතින් බොමලුවේ සුවඳට පැටලි අම්මා පෙව්කිරි සුවඳ කලා එන්නේ සුපුරුදු උණුමකට සිත ඇඳී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දම්බෝ විටියා කැලේ මදින් හිතයි නුඹ ළඟට සෙනින්. ඔය ගීතයක් කියන්න බලන්න. කුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යදුනත් ඈතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ. කීයද වයස කීයද? 11යි. 11යි. මේ තව කල් තියෙනවා හොඳට ප්‍රැක්ටිස් කරන්න. තේරුණාද? ඊළඟට දැන් අද ගිහිල්ලා හොඳට ප්‍රැක්ටිස් කරලා ඊළඟ පාර ආයි දාලා එන්න ඕනේ. ඒ කියන්නේ පොඩි අඩුපාඩු තියෙනවා. පොඩි කියන්නේ පොඩිමත් නෑ ඒ අඩුපාඩු. ඒවා හොඳට හදාගෙන හොඳ ලස්සනට කියන්න පුළුවන් විදියට එන්න ඕනේ. තේරුණාද? බොහොම ස්තුතියි ආවට. අපි ඊළඟ පාර try කරමු. හොඳේ? Thank you. නම කියන්නේ චුටි දෙවියෝ. යශෝදා නෙත්මිනි කොඩිකාර. වයස අවුරුදු 8යි. ගිය සැරේ ආවද? තාංගෙට නේද? මොන මාසෙද ඉපදුනේ? 14. මාස 2004ද? මැයි 7. මැයි. හරි දැන් ඉස්සරහට බර්ත්ඩේ කියනවනේ. හරි. එහෙනම් ගීත ගායනා කරමුද? හඳ පානේ රැයාමේ දිය ගොඩ සෑම තැන කිරිතිරේ ගස්වැල් කිරි මුහුදේ කිමිදේ මන්ද මුඳු සුළඟින් අප නැලවෙන්නේ බබලෙන හඳ පානේ. ඔයාට යම් කිසි හැකියාවක් තියෙනවා. දැන් ඔය හැකියාව ටිකක් වර්ධනය කරගන්න ඕනේ පුතේ. නේද? තාම චූටි තව ගොඩක් වයස තියෙනවා නේද? අපි තව ටිකක් දියුණු කරගෙන හොඳට සින්දු පුරුදු වෙලා ඊළඟ වතාවේ උත්සාහ කරමුද? එහෙම කරමු පුතේ. එතකොට බොරෝ ගමනක් යන්න පුළුවන් නේද පැටියෝ? හරි. එහෙනම් බොහොම ස්තුතියි ආවට. අද හොඳට පුරුදු වෙලා දාවේ කියන්නේ. කියන්න බෑනේ නම් ලස්සනට. අම්මාගේ කුලේ ලලවි තාතාට සුරතල් වෙවි පාසල් ගසින් උදය කාලේ ගත වීලයි මාගේ බාලේ අම්මාගේ කුලේ ලලවි. මෙහෙමයි. කී වසරද ඉන්නවගේ ඉස්කෝලේ? 4. තාම චූටි නේද?
මෙහෙමයි. දැන් හොඳට තව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. තව හොඳට ඉගෙන ගන්න ඕනේ. ඔයාලට කියන්න පුළුවන් බැරි නෑ. නමුත් අර තරංගෙත් එක්ක යද්දී අනිත් ඉන්න තරංග කරන අයත් එක්ක ගද්දී තව හොඳට තව පුරුදු වෙන්න ඕනේ. තේරුණාද? තව හොඳට පුරුදු වෙලා ඊළඟ පාර ආයෙ ඇප්ලයි කරන්න ඕනේ. කරනවද? ඇප්ලයි කරන්න ඕනේ ඊළඟ පාර. හරිද? හැබැයි හොඳට පුරුදු වෙලා ඊළඟ පාර අනිවාර්යෙන් ඇප්ලයි කරනවා නේද? ශ්‍රී ලංකේ ටෙලිවිෂනයේ මීළඟ පරම්පරාව හැඩගස්වන එකම ළමා රියැලිටි තිරය ඔස්සේ පුංචිපී දස්කම් ලෝක ඉදිරියේ දක්වන්නට ලැබීමම ඔබ අදලද මහත් භාග්‍යයක්. අද දිනේදී පරාජයක් හිමි වුණත් ඒ පරාජය තුළින් පුංචි ඔබ අනාගතයේ ලබන්නා වූ ජයග්‍රහණයක පදනම ඇති බව වටහා ගන්න. එයයි ඔබේ කායන දිවියේ කෙදිනකදී හෝ ලබන සාර්ථකත්වයේ පදනම වනු ඇත්තේ. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ මීළඟ පරම්පරාව ටීවී දෙරණ බේතගෙන එන The Little Star Season 5. පසුගිය වසර කිහිපෙම ටීවී දෙරණ ඔස්සේ The Little Star නරඹලා මම හිතන්නේ ඔබ හොඳ අත්දැකීම් ලැබලා තමයි මේ පුංචි හපනුන්ව The Little Star තරඟාවලට ඉදිරිපත් කරන්නේ. ඒ ඔස්සේ මේ පුංචි හපනුන්ට The Little Star ජයමාවත පුරාවටම හොඳ ගමනක් යන්නට හැකියාව ලැබෙන අඩිතාලමක් අද දවසේදී ප්‍රථම වැඩසටහනෙන්ම ඔබට අපි ඉදිරිපත් කළා. ඔව් ඉතින් අද දවසේ තරංගකගත අපි මේ ආකාරයෙන් අවසන් කරන්නට සූදානම් වෙලා මතක් කරන්නට ඕනේ ඔබට මේ තවමත් ආරම්භය පමණයි. තවත් බොහෝ දේ ඉදිරියට අපි තිලන කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පුංචි දක්ෂයන්ගේ දක්ෂතා සමග. ඔව් ඉතින් හෙට දවසේදී නර්තන අංශයේ පුංචි හපනුන්ගේ දක්ෂතා ඔබට දැක බලා ගැනීමේ අවස්ථාව උදා වෙන බව මතක් කරමින් අදට The Little Star තුළින් ඔබේ නිවසෙන් සමුගන්නවා. රැඳී සිටින්න ශ්‍රී ලංකේ ළමා පරපුරේ මහා කලලි මංගල්‍ය The Little Star Season 5.